බෝතලේ වතුර පොඩ්ඩක්වත් නැහැ. මේ බෝතලේ හිස් බෝතලයක්. මේ බෝතලේ හිස් බෝතලයක්. ඉතින් එතකොට මේ හිස් බෝතලෙන් අපිට ප්‍රයෝජනයක්. එහෙම නැත්නම් අපිට වතුර ටිකක් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. හිස් බෝතලයෙන් වැඩක් නැහැ. හැබැයි මේක වතුර හරි බීම හරි මොනවා හරි පුරවලා තිබ්බනම් අපිට මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි හරියට මේ බෝතලයක් වගේ. මේ බෝතලයට අපිට පුළුවන් මේ බෝතලයට අපිට ඕන තරම් පුළුවන් ಜಾති තියෙනවා. මේකට වහ පුරවන්නත් පුළුවන්. මේකට බීම జాතියක් පුරවන්නත් පුළුවන්. මේකට පිරිත් පැන් පුරවන්නත් පුළුවන්. මේකට වතුර පුරවන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ බෝතලේ වගේ තමයි අපේ ජීවිතේ. අපේ ජීවිතෙත් අපිට පිංකම් කරගන්නත් පුළුවන් ඕන තරම්. අපේ ජීවිතේ අපිට ඕන තරම් පාප ශක්තිය එහෙම නැත්නම් පව් කරන්නත් පුළුවන්. අපේ ජීවිතේ අපිට හොඳ විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. නරක විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපේ ජීවිතේ මේ හම්බෙලා තියෙන ජීවිතය තුළ මේ ලැබිලා තියෙන අත්බැව තුළ අපිට නිවන් දකින්නත් පුළුවන්. එහෙනම් නිවන් දකින්නවද? පිංකම් කරනවද? පව් වැඩ කරනවද? මේකේ හොඳ විදිහට ජීවත් වෙනවද? නරක විදිහට ජීවත් වෙනවද? මිනිස්සුත් එක්ක හොඳින් ඉන්නවද? කොහොමද ඉන්නේ? කොහෙටද යන්නේ? මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න පුළුවන් අපිට මේ ජීවිතය තුළදී. හරියට මේ බෝතලෙට පුරවන්නේ මොනවද කියලා අපිට තීරණය කරන්න පුළුවන් වගේ මේ හම්බෙලා තියෙන ජීවිතේදී ඔබට හොඳට අදහසක් ගන්න පුළුවන් මේකේ නිවන් දකින්නවද පිංකම් කරනවද පව් වැඩ කරනවද හොඳට ජීවත් වෙනවද නරකට ජීවත් වෙනවද කියලා ඔබට තීරණයක් ගන්න පුළුවන්. එහෙනම් පිටුදුනේ අපිට මේකට වතුර ටිකක් හරි පුරවලා අපේ විශ්වාසය නිවා ගන්න පුළුවන් නම් කොහේ හරි අරන් යන ගමන් ඒ වතුර ටිකෙන් අපේ විශ්වාසය නිවා ගන්න පුළුවන් වගේ තමයි අපේ ජීවිතේත් අපි හොඳ දේවල් එකතු කරොත් පිංකම් කරොත් හොඳ විදිහට ජීවත් වුණොත් මේ සංසාර ගමනේ නිවන් දකින්න යන මාර්ගය එහෙම නැත්නම් මේ නිවන් මාර්ගය නිවන් දකින්න තැනට යනකම් මේ නිවන කියන දේ ස්පර්ශ කරනකම් අපිට අපේ ජීවිතයේදී හොඳ විපාක ලබා ගන්න පුළුවන්. හොඳ දේවල් ජීවිතේට ලබා ගන්න පුළුවන්. හොඳ දේවල් ලෝකෙට දුන්නොත්. හොඳ දේවල් ලෝකෙට කරොත්, පින්කම් කරොත්, බුද්ධ ශාසනය මුල් කරගෙන මොනවාම හරි පින්කමක් කරනවා නම් දුගීමගේ යාචකයෙක්ට වේවා බුද්ධ ශාසනය වේවා බුද්ධ ශාසනයට අපි බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කම් කරන එක ලෝකෝත්තර වශයෙන් නිවන් දකින්න හේතුවක් වෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැර කරන පින්කම් අපිට ලෞකික විදිහට ජීවිතේ විවිධාකාර ලැබීම් ලැබෙන හේතු වෙනවා. ඉතින් එතකොට අපි අපේ ජීවිතය තුළ මේ නිවන් දකින්න යන හැමෝම කැමති සතුටින් ඉන්න කවුරුත් දුක් විඳින්න කැමති නැහැ. එහෙනම් ලෝකේ මොන දේ කරත් දුක් විඳින්න වෙනවම. එහෙනම් නිවන් දකින්න වැඩේ තමයි ලෝකේ කරන්න පුළුවන් වැඩේ. මොකද කරන්න පුළුවන් කරොත් ආයේ කවදාවත් මේ සංසාර ගමනේ ඉපදෙන්නේ. හැබැයි ලෝකේ ඔය කරන්න යන වැඩ එකක්වත් හරියට කරගන්න බෑ. මේ ඔක්කොම කැඩිලා බිඳිලා වෙනසිලා වැහැරලා දුක දීලා ගිනි දීලා බය දීලා කෙරවෙනවා මිස මේක එකක්වත් අපිට ඕන විදිහට තියාගන්න බෑ. එකක්වත් අපිට පවත්වන්න නවත්තන්න බෑ. එහෙනම් ලෝකේ ඒ දේවල් කරන්න බෑ. හැබැයි නිවන් දකින්න වැඩේ කරගන්න පුළුවන්. නිවන් දකින්න වැඩේ කරගත්තොත් ආයේ සංසාර ගමනේ ඉපදෙන්නේ නෑ. එහෙනම් නිවන් දකින්න යන වැඩේ එහෙම නැත්නම් නිවන කියන දේ අපිට කරගන්න යන මාර්ගය එහෙම නැත්නම් නිවන් දකින්න තුරම අපේ පසුපස්සෙන් එන්න ඕනේ මොකක්ද? හෙවණ ඇල්ල වගේ එන්න ඕනේ සංසාරේ කරපු පින, පුණ්‍ය ශක්තිය. මේ පුණ්‍ය ශක්තිය තිබ්බොත් තමයි බණ ටිකක් අහන්න පුළුවන් වෙන්නේ. පුණ්‍ය ශක්තිය තිබ්බොත් තමයි තවත් පින්කමක් හරි කරගන්න පුළුවන් වෙන්නේ. පුණ්‍ය ශක්තිය තිබ්බොත් තමයි කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්නේ. පුණ්‍ය ශක්තිය තිබ්බොත් තමයි බණ ටික අහන්න හොඳ කන් දෙකක් හම්බෙන්නේ. පුණ්‍ය ශක්තිය තිබ්බොත් තමයි හොඳ මොළය බුද්ධියක් ලැබෙන්නේ. එහෙනම් මේ පුණ්‍ය ශක්තිය මතයි ඔබ නිවන් දකින්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මොකද ඔබ සංසාරේ බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කම් කරොත් ඔබ නිවන් දකින්න පුළුවන් වෙන්න හේතු ගැලපෙනවා. අන්න ඒ හේතු උපයෝගී කරගෙන ඔබට නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ නිවන් දකින්න යන මාර්ගයට ඔබ මේ හිස් බෝතලයක් වගේ තියෙන ඔබේ ජීවිතේ ඔබ මොනවද පුරව ගන්න කියලා ඔබ හොඳට තීරණය කරලා බලන්න. මේ බෝතලෙට අපිට ඕන දේ පුරවන්න පුළුවන් වගේ ඔබේ ජීවිතයටත් ඔබ හොඳ දේවල් එකතු කරගන්න පින්කම් කරන්න. එතකොට ඔබට මේ නිවන් දකින්න යන මගට එහෙම නැත්නම් නිවන් මගට ඔබට මහා උපකාර ගොඩක් අරගෙන මේ නිවනින් නිවී සැනසෙන්න එහෙම නැත්නම් අරිහත් භාවයටපත් වෙන්න පසේ බුදු පියාණන් වහන්සේ නමක් බවටපත් වෙන්න බුදු භාවයටපත් වෙන්න ඒකාන්තයෙන් හේතු වෙන ඔබ සසරේ කරන පින. එහෙනම් ඔබ පින්කම් කරලා ඔබේ ජීවිතේ පිනෙන් පුරව ගන්න, ගුණයෙන් පුරව ගන්න, හොඳ දේවල් වලින් පුරව ගන්න. අන්න එතකොට ඔබේ පාරමිතාව පිරෙයි. පාරමිතාව පිරුණු දවසට ඔබ නිවන් දකි. එහෙනම් මෙන්න මේ යන ගමනට මේ හිස් බෝතලේ වගේ හිතන්න ඔබේ ජීවිතෙත්. එහෙනම් අද ඔබේ ජීවිතේ හිස් බෝතලයක් වගේ වෙන්න පුළුවන්. හැබැයි අද පටන් ඔබ මෙන්න මේ බෝතලේ පුරවන්න පටන් ගන්න මොනවා වගේද? හොඳ දේවල් වලින් වතුර නම් වතුර, පිරිත් පැන් නම් පිරිත් පැන්, හොඳ දේවල් වලින් පුරව ගන්න මේ බෝතලේ. යන්න ඒ බෝතලේ හොඳ දේවල් වලින් පිරෙව වගේ ඔබේ ජීවිතය සීලයෙන් පුරව ගන්න, ගුණයෙන් පුරව ගන්න, හොඳ දේවල් වලින් පුරව ගන්න, බණ ටික අහන්න, පින්කම් කරලා පුරව ගන්න. එතකොට ඔබ ඔබේ පාරමිතා පිරලා ඔබ සංසාර ගමනින් එතර වෙන්න පටන් ගනී.